ඈත ගම්මානෙක ගුරුකම්වලට පළාතකම ප්‍රසිද්ධ තරුණ ගුරුන්නාන්ස කෙනෙක් හිටියා. නමින් මොහු විමලසේන. වෙනත් පළාත්වලින් ගුරුන්නාන්සේව හොයාගෙන එන අයටත් වෙහෙසක් නොබලම ගුරුකම් කරලා දුන්න මොහු කල්යාණි නැමැත්තිය සමග ඇති වූ විවාහ බන්ධනයෙන් පසුව ඈත පළාත්වලට ගිහින් ගුරුකම් කිරීම නැවැත්තුවා. ඒ පළමුව තම බිරිඳගේ රැකවරණයට කැපවිය යුතු නිසයි. ඒත් එක දවසක් ගුරුන්නාන්සේ මිදුල ඉඳන් කතා කරන කෙනෙක්ගේ කටහඬ ඇහුණා. ගේ හරහා ආපු විමලසේන සාලෙට සේන්දුනේ මල්ලක් එල්ලගෙන දාඩිය නාලා අමාරුවෙන් හිටන් ඉන්න තරුණ අමුත්තට ඉඳගන්නයි අතින් සන්ත් කරමින්. හුස්මක් හෙළමින්ම පුටුවට වැටුණු අමුත්ත දිහා බලමින් විමලසේනත් ඉඳගත්තා. සෑහෙන්න දුරක් ගෙවන් ආව හැඩයි කියමින්. අනේ ඕ ගුරුන්නාන්සේ ගම් 4කට එහා ඉඳන් මේ එන්නේ කියමින් විමලසේන ගුරුන්නාන්සේගේ බිරිඳ සංග්‍රහ කළ වතුර වීදුරුවෙන් වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා තමාව සරත් යන නමින් හඳුන්වා දුන්නා. කියමු බලන්න කාරණේ කියමින් බුලත් හෙප්පුව අමුත්තට දික් කරමින් හරිබරි ගැහි වාඩි වුණ විමලසේන අමුත්ත කට අරිනකන් ඇස් එහෙ මෙහෙ යව්වේ හිත්මානෙට බාහිර පෙනුමෙන් මොහුගේ ප්‍රශ්නය මැනගන්නයි. මම මේ ගුරුන්නාන්සේවම හොයාගෙන ආවේ ගුරුන්නාන්සට කියලා ගුරුකමක් කරගන්න කියලයි. මේ වැඩේට ඔබතුමා ඇර වෙන කෙනෙක් නෑ කියලා රෙකමදාරු කරේ සිරිපාල ගුරුන්නාන්සේ. උන්ද දැන් වයසයි. ඒ නිසා මේ වැඩ කරන්න බැහැ කියලා තමයි කියන්නේ. සරත් කියද්දී හොඳයි. දැන් මොකද්ද කරගන්න තියෙන ගුරුකම? විමලසේන ඇහුවේ තව මේ මාසෙට බාරගත්තු වැඩ කීයක් ඉවර කරන්න තියෙනවද කියලා හිතෙන් හිතමින්. මේ වැඩේ බාර නොගෙන ඉන්නවා කියලා හිතට කියමින්. මගේ බිරිඳ මාලනීට පෙරේත බැල්මක් වැටිලා තිබිලා. කාලෙකට ඉහතදී තොවිලයක් කරලා සිරිපාල ගුරුන්නාන්සේ ඒක අයින් කරලා දුන්නා. ඒත් දැන් ආයෙ පෙරේත දිෂ්ටියක් ඇඟ වැටිලා වගේ. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ නිසා ඉක්මනින්ම මේක අහවර කරගන්නයි කියලා සිරිපාල ගුරුන්නාන්සේ කිව්වේ. ඒකයි මම වෙහෙස නොබල ඔබතුමාව හමු වෙන්න ආවේ. අපොයි ගැබ්බර කෙනෙක් නම් ටිකක් භයානකයි. අනිත් වැඩ එකක් දෙකක් එහාට මෙහාට කළා මේක කළා දෙන්න ඕනේ කියලා හිතමින් විමලසේන ගුරුන්නාන්සේ කටහඬ අවදි කළා. වැඩක් ගොඩ වෙලා තියෙන්නේ මටත්. හොඳයි. එහෙමනම් මගෙත් ගුරුවරයෙක් වෙච්ච සිරිපාල ගුරුන්නාන්සේගේ කීමට ගරු කිරීමක් හැටියට මම මේ වැඩේ කරලා දෙන්නම්. එසේ කියද්දී අනේ පින් සිද්ධ වෙනවා ගුරුන්නාන්සේට. මේ ලැබෙන්න ඉන්න අපේ දෙවනි දරුවා. එක දරුවෙක් කුසේදිම නැති වුණා. සරත් කිව්වේ දෙනෙත් වලට කඳුළු හංගගෙන එළිය දිහා බලමින්. හොඳයි. එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්නකෝ කියමින් ගෙතුලට වැදුණු විමලසේන ගුරුන්නාන්සේ හාමිනේටත් විස්තරේ කියලා දවස් කීපයක ගමනට ඇවසි දේවල් ලෑස්ති කරගෙන හාමිනේගේ ආරක්ෂාවට එහා ගමේ ඉන්න හාමිනේගේම දෙමාපියන්ගේ ගෙදරට ඇයව ඇරලලා සරත් එක්ක ඔහුගේ ගමන යන්න පිටත් වුණා. වෙහෙසකාරී දවස් 1මාරක ගමනෙන් පස්සේ සරත්ගේ ගෙට ගොඩ වුණ පයින්ම ඇඟ දැවටුණු අහිතකට ශක්තිය නිසා එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ එළියේ ගහක මුල්ලේ වාඩි වුණා. වාඩි වෙලා විවේක ගත්තේ ගේ ඇතුළේදී Tamanට දැනුණු මේ බලවේගය තරම හිතෙන් මැනගනිමින්. ටිකක් දරුණු කාරණයක් වගේ. පෙරේතයෙකුත් නෙමෙයි. සිතමින්ම Taman ළඟින්ම වාඩි වෙලා ඉන්න සරත්ගෙන් ඇහුවේ. කොයි කාලෙද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකක්ද උනේ කියලා සම්පූර්ණ විස්තරේ මට කිව්වනම් කියලයි. ගුරුන්නාන්සේ අපි බැඳපු අලුතම පහළ ගඟ කිට්ටුව තමයි පැලාටව ගත්තේ. දවසක් හවස් යාමේ මාලනී ගඟට ගිහිල්ලා ඇඟපද දොවාගෙන එන්න. මම ගෙදර එනකොට එයා කොණ්ඩෙත් කඩාගෙන ගෙයි මුල්ලකට වෙලා දීරෙද්ද පිටින්ම වාඩි වෙලා හිටියා බය වෙලා. මම වද කරලා අහද්දි තමයි කිව්වේ උන දෙයි. ඒ වෙලේ නම් මම hina වෙලා නිකන් හිටිය ගුරුන්නාන්සේ මේ ගෑණි කරුවලේ විකාර දකින්න නැති කියලා. ඒ වුණාට දවසෙන් දෙකෙන් අමුතු දේවල් වෙන්න ගත්තනේ ගේ ඇතුලේවත් එහෙම. හරි මට කියන්න මාළනී කිව්වද එයා දැක්කේ මොනවාද කියලා? ඔව් කිව්වා ගුරුන්නාන්සේ. එයා කිව්වේ මූණ හිටන් කළු පාට රෝම වලින් වැහුණ මිනිහෙක් ගඟේ එහා පැත්තේ කැලේ ඉඳලා එයා හිටපු පැත්තට වතුර බැහැලා ආව දැක්ක කියලා.
සරත් කතාව නවත්තලා ටිකක් කල්පනා කරමින් ගුරුන්නාන්සේ දිහා බලලා කිව්වා. ඒ මිනිහා ගඟ මැද ගැඹුරට එද්දි ටික ටික උස්ස යනවා මාල්නී දැක්කලු. ගුරුන්නාන්සේ යක්කු වෙනවද එහෙම පේන්න? මම නම් මුලින් මේ ගෑණි කතාව විශ්වාස කළේ නැහැ. ඒත් එදා රෑජාමේ පොළව හොල්ලගෙන ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා. මම බය නැති එළියට බහැලා බැලුවා ගුරුන්නාන්සේ. මොකටද බොරු කියන්නේ? මම ස්තෝප්පුවෙන් එළියට බහිනකොට ගේ පිටිපස්සෙන් දුවනවා ඇහුණා. මම පිටිපස්සට දුවනකොට ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා. පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුණා. ඒත් මම ඉස්සරහ කෑල්ලේ නැවතිලා බලන් හිටියා. දුවන එක කොයි වෙලාවෙ හරි ඉස්සරහින් දුවයිනේ කියලා. ටික වෙලාවකින් සද්ද නැවතුණා. මමත් දොර ලෑල්ල දාලා ගෙට වෙලා හිටියා. බිමට එළිය ටිකක් වැටෙනකම්. යාන්තමට වගේ එළිය වැටීගෙන එනකොට මම එළියට බහලා බැලුවා ගුරුන්නාන්සේ. මගේ ඇස් දෙක විශ්වාස නැති වුණා මට ඒ වෙලාවේ. ගේ වටේම බිම ඌරු හාරලා වගේ වලවල් හැදිලා තිබුණා. වටේම තියෙන ගස්වල පොඩි අතුපතු එහෙම මිදුලේ හැම දිහාවෙම වැටිලා. හරියට සුලියක් මිදුලේ කැරකිලා වගේ. දෙවනි දවසේ දුවන සද්ද ඇහුනේ නැහැ. ඒ වුණාට වහලේ පොල් අතු උඩ ඇවිදිනවා ඇහෙන්න ගත්ත රෑ පුරාම. මම හිතුවේ වහලේ කඩන් වැටේ කියලා. අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ. ඒ වෙලාවේ නිකමට වගේ හිතිලා හොඳ තිත්ත කුණු හarpෙන් බැනලා මම ටික වෙලාවකින් සද්ද නැවතුණා. යන්න නැති මොකා වුණත් කියලා හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නැහැ. ගේ ළඟටම වෙන්න තිබුණ කොස් ගහේ මහා විශාල අත්තක් ඒ පැත්තේ වහලේ බිත්තියයි කඩාගෙන ගේ ඇතුළට වැටුණා. අපි ඇඳරෙදි පිටින්ම දිව්වා එහා පැත්තේ ගෙදරට. අටවගත්තු ගේ පැත්තක්ම මිබ ගිහිල්ලා තිබුණ උදේ ඇවිත් බලද්දි. මාළනීව එයාලගේ අම්මලගේ ගෙදර නවත්තලා මම ගියා සිරිපාල ගුණුන්නාන්සේව හම්බ වෙන්න. ගුරුන්නාන්සේව එක්කන් ගෙදර එනකොට තමයි මම දැනගත්තේ මාළනීට දරුවෙක් ලැබෙන්න ඉඳලා කියලා. ඒ දරුවා උදේ නැති වෙලා ගියා කියලා. නැන්දම කිව්වා මාස 3ක් වගේ වෙන්නේ නැති කියලා ඒ දරුවට. සිරිපාල ගුරුන්නාන්සේ තොවිලයක් නටලා සෙත්සාංශයක් කළා කිව්වේ ආයෙත් මේ යකා එන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ජීවත් වෙන්න කියලයි. ඒ කිව්වත් වගේ දැන් දෙවනි දරුව ලැබෙන්න මාස 4ක් තියා ආයෙත් මේ කරදරේ පටන් ගත්තනේ ගුරුන්නාන්සේ. කියමින් සුසුමක් කෙලමින් කතාව අවසන් කරපු සරත් දිහා බලන් ඉඳපු විමලසේන ගුරුන්නාන්සේ ටිකක් වෙලා නිහඬවම කල්පනා කළේ මේක නම් නිකම්ම පෙරේත බැල්මක් නොවන එකක් වගේ. අගක් පුලක් නොදැන වැඩේට අත ගහන එක භයානකයි. සිරිපාල ගුණුන්නාන්සේ පණිවිඩයක් එවලා තියෙනවා. ඇවිල්ලා හම්බ වෙන්න කියලා විමලසේන ගුරුන්නාන්සේට. සරත් නෑදෑ කෙනෙක් කියද්දී විමලසේනට හිතුනේ කෝකටත් කළ යුතු දේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණෙන්නත් එක්ක සිරිපාල ගුරුන්නාන්සේගේ අදහස දැනගැනීම වටිනවා මෙතනදී කියලා. හොඳයි එහෙනම්. මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න. මම ගිහින් සිරිපාල ගුරුන්නාන්සේව හම්බ වෙලා එන්නම්. කියමින් තොවිලට එකතු කරගත යුතු බඩු විස්තර කළා. සරත් විසින් ලෑස්ති කරලා දුන්න ගොන් කරත්තෙට නැගගත්තු විමලසේන වෙහෙස නොබලා එහා ගමේ ඉන්න සිරිපාල ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න ගියේ. තමාට වැඩි අත්දැකීම් නැති සිරිපාල ගුරුන්නාන්සේටත් බැරි වුණ වැඩේ තමා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමි. පැය දෙකක පමණ ගමනකින් පසු සිරිපාල ගුරුන්නාන්සේ ගේ පැත්තට කරත්තේ හැරෙද්දිම ස්තෝප්පුවේ හාන්සිපුටුවේ දිගෑදිලා ඉන්න සිරිපාල ගුරුන්නාන්සේව දැකපු විමලසේනට හිතුනේ මීට අවුරුද්දකට පෙර තමාගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙද්දී හිටියට වඩා දෙගුණයක් විතර සිරිපාල ගුරුන්නාන්සේ දැන් වයසට ගිහින් ඇති බව. බාගෙට එක්තැන් වෙලා ඉන්න සිරිපාල ගුරුන්නාන්සේගේ දැනුමෙන් විශාල ප්‍රමාණයක් විමලසේනට තෑගි කරපු ගුරුන්නාන්සේ ගුරුහරුකම් අතරින් නිතරම කිව්වේ මේ වැඩේ තනියම කරන්න වුණොත් නොකර අතහරින්න. වෙන දේවල් හිතන්න එපා. සමහර දෝෂ කර්මානුකූලවයි සිද්ධ වෙන්නේ. ඒව වළක්වන්න ලේසි නෑ. ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති වුණොත් ශාන්ති කර්මය කරලා අයින් වෙන්න. උපදෙස් වලට වඩා අවවාද ලැබපු විමලසේන ගුරුන්නාන්සේ එතනින් එන්න පිටත් උනේ හිතේ බරක් එක්ක. අහවල් ගමේ ඉන්න ගුරාව අඬ ගහ ගන්න බලන්න. තනියෙන් නම් කරන්න එපා ළමයෝ තේරුණානේ. සිරිපාල ගුරුන්නාන්සේ අවසානයටත් කියපු නිසාම ඒ ගමටත් ගිය විමලසේන ගුරුන්නාන්සේ ඒ ගමේ ගුරුන්නාන්සේගෙන් මේ වැඩේට දායකත්වයේ ඉල්ලුව සැනින් ඔහු කිව්වේ අපෝ ඔය වැඩේ නම් මට බාර ගන්න බෑ. ඕක නූලෙන් ගැස්සුනොත් මගේ බෙල්ල තමයි යන්නේ. දෙන්න වෙන්නේ අකාට තමයි මගේ බෙල්ල කියලයි. බඩදරු අම්ම කෙනෙක්ව අනතුරේ දාලා අහක බලාගෙන යන එක හරිද? තමාගේ බුද්ධියත් එක්ක මනුස්සකම ගැටෙද්දී බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන්නාන්සේ තනියම හරි
මේක හැකි පමණින් ඉවර කළ යුතුයි කියලා අවසානයේ අවාසනාවන්ත අවසන් නිගමනයකට ආවා. දරුවෙක් ලැබෙන ඉන්න කාන්තාවක්ගේ ඇඟට යකෙක් ගැන්වීම ඉතාම භයානක දෙයක් වගේම දරුව ලැබෙනකං වැඩේ කල් දැම්මොත් යකා දෙවෙනි බිල්ලත් ගන්නවා නිසක බව සිරිපාල ගුරුන්නාන්සේ කීවූ හැටියෙන් දැනගත් විමලසේන ගුරුන්නාන්සේ කළ යුතු වත් පිළිවෙත් ධාරණය කරගෙන හිතේ හයියෙන් තොවිලි පටන් ගත්තා. රෑ මැදියමේදී ගුරුන්නාන්සේ දන්න ශිල්ප යොදා යකාව මාල්නීගේ ඇඟට ගෙන්න ගත්තේ දරුවටත් ආතුරයටවත් හානියක් කළ නොහැකි වෙන්න පුටුවකට තියල බැඳලා ඒ පුටුවත් හොළවන්න බැරිවෙන්න පොළවට තියල බැඳලයි. මන්තර ජප කරලා යකා ගෙන්නුවත් මාලනීගේ ශරීරයට යකා ආබවක් දැනගැනීමට කිසිම හෝඩුවාවක් නොපෙන්වා මානී ඉතාම නිශ්ශබ්ද විඳගෙන දීමෙන් මේ යකා වෙනයක් වගේ මෝඩෙක් නොවන බව කලබලකාරයෙක් නොවනත් ඉතාම භයානක වර්ගය එකෙක් විය හැකි බවත් ඒ මොහොතේ විදුඩියක් වගේ විමලසේන ගුරුන්නාන්සගේ ඔළුව හරහාගියේ ඔහුගේ හිත ටිකක් ගැස්සේද්දි. නරබිල්ලක්ම හැර උඹලගිලේ නැති කුක්කුලෙක් මට නං එපා. හොඳයි එහෙනම් බලමුකෝ උඹේ රඟපෑම කෙලවර වෙන්න තැන්න. හිතමින් ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින් කිහිප වරක්ම යකාට කතා කරන්න අණ කළා. ඒත් කිසිම හොළමුමනක් නැතිව ගුරුන්නාන්සේ සත පහකට මායින් නොකර ඉන්න මේ යකා දැකලා විමලසේන ගුරුන්නාන්සට කේන්තියටත් වඩා ඇති වුණේ විස්මයක්. මේක නම් පොඩි පහේයකෙක් නෙමෙයි. හොඳයි බලමු එහෙනම් උඹ මාත් එක්ක පරාද වෙයිද නැත්තම් මම පරාද වෙයිද කියලා සිතමින් වඩා බලගතු මන්තරයක් වතුරට ජප කරලා පොල්මල් කිනිත්තකින් මාලනීගේ ඇඟට ඉස්සේ දැන් උඹේ කටේ ඇගුළු වැරෙයිනේ කියමින් ඒ කිව්වත් වගේම ඇඟට මන්තර වතුර වැටුණත් එක්කම අමාරුවෙන් ඇමරුණු මාලනී ඔළුව උස්සලා එක එල්ලේ ගුරුන්නාන්ස දිහා බැලුවේ බැල්මින් තර්ජනය කරමින්. මන්තර හැසිරවීම ගැන හොඳ අවබෝධයකින් වගේම මන්තර පාවිච්චි කරලා අද්භූත බලවේග පාලනය කිරීම ගැන රටේ නමගිය කෙනෙක් වුණ විමලසේන ගුරුන්නාන්සේව වචනයක්වත් නොකිය ඒ බැල්ම ගානකටවත් නොගෙන තව සැරයක් පොල්මල් කිනිත්තෙන් වතුර ටිකක් ඉහලා බැමිලිහුවොත් පැනලැවිත් තමන්ව මරන්න තරම් කේන්තියක් ලියවිලා තිබුණ මාලනීගේ ඒ බොරපාට ඇස් දිහා බලාගෙනම තවත් මලගතු මන්ත්‍රයක් වතුර කෝප්පෙට මතුරන්න ගත්තේ උඹ බය කරන්න වෙන කෙනෙක් හොයාගනින් කියන්න වගේ. ටිකක් දුරට මන්තරේ මතුරද්දී ඒ බලගතු මන්තරයට මෙල්ල වුණ යකා ඉතා ගැඹුරු ස්වරයකින් මම කල්ප කාලාන්තරයක් බලන් ඉඳලයි වරයක් ගත්තේ නරබිල්ලක් ගන්න. ඒක නොගෙන මම යන්නේ නෑ. කිව්වත් ගුරුන්නාන්සේ ඇහුනේ නෑ වගේ තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දි නැවතත් යකා කතා කළා. මට මේ බිල්ල ගන්න නොලැබුණොත් වෙන නරයෙක්ව හරි බිලිගන්නවා. උඹ මාව මේ ශරීරයෙන් එලෙව්වට උඹේ මන්තරවලට බෑ මම බිල්ල ගන්න එක නවත්තන්න. කියමින් පුටුව තියලා බැඳපු බැමියලින් ගැලවෙන්න දඟලන්න ගත්තයින් නැවතත් මන්තර වතුර ටිකක් ඉහලා යකාව යටපත් කරගත්ත ගුරුන්නාන්සේ ඉතින් උඹ එක බිල්ලක් ගත්තා නේද? දැන් උඹ වරයක් ඉවරයිනේ. මොකටද තවත් මෙතන ලගින්නේ? සැරෙන් අහද්දී මම ගත්තු බිල්ලක් නෑ. මම බිල්ලක් නොගෙන යන්නෙත් නෑ. යකා නැවතත් කිව්වා. මුගේ බය නැතිකම මතිවට පොළොව පැලන බොරුත් කියනවනේ හිතමින් ගුරුන්නාන්සේ එතකොට මේ ආතුරයාගේ පළවෙනි දරුවා පිළිගත්තේ උඹේ සනුහරය වෙන එකෙක්ද? අහද්දී නිහඬව බලන් ඉඳපු යකා ඉදිරියට නැගිනීගෙන මහා හයියෙන් කෑ ගහලා කිව්වා. මම ගත්තු බිල්ලක් නෑ. බිල්ලයක් නොගෙන මම යන්නෙත් නෑ කියලයි. ඒ වෙලාවේ ගුරුන්නාන්සේට හිතුනේ සමහර විට කලින් දරුවා ස්වාභාවික විදියට නැති වුණාද? නැත්තම් මූ මේ හැටිම මැරෙන්න හදන්නේ නැහැනේ. පෙරේතාත්මයක් යකෙක් බවට පත් වෙන්නේ කල්ප කාලාන්තරයක් දුක් විඳීමෙන්. ඒ බව විමලසායන ගුරුන්නාන්සේ දැනගෙන හිටියා. ඊටත් වඩා කාලයක් වරයක් ලබා ගන්න දුක් විඳින්න ඕන. සිරිසේන ගුරුන්නාන්සේගේ වචනෙන් දැනගත්තු විමලසේන මෙහෙම දුක් විඳපු යකෙක්ව ලේසියෙන් එලවන්න නොහැකි බවත් රවට්ටලා වචනෙට බඳව ගත්තත් යකෙක් තියා මිනිහෙක්වත් පොරොන්දු ඉටු කරන්නේ නැති නිසාම ගුරුන්නාන්සේ තීරණය කෙරුවේ කාලයක් යනකම් බිල්ලක් ගන්න බැරි වෙන්නේ යකාව මන්තර වලින් බැදීමටයි. ඒත් සිරිපාල ගුරුන්නාන්සේ දැඩි අවවාද වුණේ බිල්ල ගැනීම පහු කරවලා මන්තර වලින් බැඳවීමක් කරන්න එපා කියන එක. විමලසේන්ට මතක් වුණේ ළමයෝ මන්තර වලින් හිර කළාම උන් වෛර බැඳ ගන්නවා. ඔය ළමයා ඉස්සරහට පවුල් පන්සල් වෙන්න එපැයි. ඒ ගැනත් හිතන්න.
මූ වරයක් ගත්තු එකෙක්. එහෙම එකෙක් වැඩි කාලයකට බන්ධන්නත් බැරි එකේ බිල්ලක් ගන්නකං උඹේ පස්සෙන් ජීවිත කාලෙම පන්නයි. ඒකෙ දෙකක් නැහැ. කර්මයක් වෙනස් කරන්න උඹටයි මටයි කරන්න දෙයක් නැහැ. දෙවි කෙනෙක්වන් උදව්වක් නැත්තෙ ඒකයි. ඒ නිසා උඹත් සෙච්චාන්තියක් කරලා ඒ ගෑනිට ආරක්ෂාවක් කරපන්. ඔය බඩදරු අම්මව බේරන්න නං උඹට ඌව මන්තරවලින් බන්ධන්නම වෙනවා. ඒ කියන්නේ ඌ වැටෙනවා උඹේ පස්සේ. මම හිතන්නේ නැහැ ඌව රවට්ටල නං එලවගන්න පුළුවන් වෙයි කියලා. අනුන්ගෙ දානෙට උඹ අත ගහලා විහිං මැරෙන්නයි වෙන්නේ උඹට. මතක තියාගනින් විමලසේන. උඹට කවද හරි පසුතැවෙන්න වෙයි උඹ මූව බැන්දුවොත්. සිරිසේන ගුරුන්නාන්සේ කිව්ව වදන් ඔළුවේ කැරකෙද්දි විමලසේන හිතුවේ කරුමයක් කියලා ජීවිත දෙකක් නැති වෙනකම් බලන් ඉන්න බැරි නිසාත් තමන්ට බේරෙන්න නම් තමන් දන්නා මන්තර හොඳටම ඇති බව දන්නා නිසාත් අනිත් කාරණා අමතක කළ ගුරුන්නාන්සේ යකා එක්ක ගනුදෙනුවකට ලෑස්ති වුණා. හරි උඹට ප්‍රාණියෙක්නේ ඕනේ. මම උඹට දෙන්නම් ප්‍රාණියෙක්. ඒක අරගෙන මේ ආතුරයව නිදහස් කරපන්. මම උඹට දැඩි දඬුවම් කරන්න කලින්. උඹට කැප කරන ඒ ප්‍රාණියව අරගෙන නැවත කරදර කරන්න එන්නේ නැතුව සතරවරන් දෙවිවරුන්ගේ නමින් දිවුරලා මේ ආතුරයව නිදහස් කරලා යන්න ඕන. මේක උඹට දෙන අවසාන අවස්ථාව. ගුරුන්නාන්සේ කිව්වේ මෙහෙම යකෙක්ව එලවන්න දඩුවම් දෙන්න ඇරුණම බිරිගැනීම නවත්තන්න මන්තර තියා මන්තර මාත්‍රයක්වත් තමන් ගැන දැන සිටියත් යකා බය කොරලා රවට්ටලා එළවීම ගොඩක් වෙලාවට සාර්ථක ක්‍රමයක් වීම නිසාත් ගොඩක් යක්කු මේ ආකාරයේ ගනුදෙනුවට අවසානයේ කැමති වෙන නිසයි. ගුරුන්නාන්සේගේ හිතේ තියෙන දේ ඉවෙන් වගේ දැනගත්තු යකා පෙරටත් වඩා හයියෙන් දඟලමින් කෑ ගහමින් මට එපා උඹලගේ ලේ නැති කුකුල්ලු. මම ගන්නෙ මනුස්ස ප්‍රාණියෙක්ව විතරයි. ඔබට පුළුවන් මාව මේ පුටුවෙම තියලා තියන්න. හැමදාම බැඳලා තියන්න. හැබැයි මම ගැලවුණ දාට බොට වෙන්නේ මැරෙන්න. විමලසේන ගුරුන්නාන්සේ ඉවසීමේ සීමාවන් පැන්නයි දුම්මල සහ හුළුවත්තක් අරගෙන මාලනී දිහාවට යමින් ගමන් කිව්වේ නෑ උඹට මම කිසිම ප්‍රාණියෙක් කැප කරන්නේ නැහැ. උඹ මේ දැන්ම මේ ශරීරය ඇතෑරලා යන්න ඕන. නොගියොත් උඹට මම කරන දේ දැනගන්. බල සම්පන්න වෙසමුණි රජුන් අපේ මහා කාරුණික බුදු පියාණන්ට කීවා වගේ පේ වෙලා ඉන්න මේ උපාසිකාවට වගේම ජීවිත කාලයක්ම මස් මාංශ අනුභවයෙන් තොර වෙලා පන්සිල් රැකගෙන ජීවත් වෙන්න මගේ කීමට ගරු නොකර ඔබ මේ කරන කරදරය මම කියනවා උඹේ යක්ෂ සාමීන්ට දහස් ගණන් යක්ෂ සේනාධිපතීන්ට උඹට අයිති නැති පරාණයක් ගන්න තවත් ඇත්කොලොත් යක්ෂ සේනාපතියෙක් ගෙන්නලා උඹේ ඔළුව හත් කඩකට පලනවා මම දැනගනින්. එතනිනුත් නොනවති මම මේ කරදරය කියනවා 40ක් වෙන මහා යකුන්ට සතරවරන් දෙවියන්ට ගම් 7ක් ඇතුළත කවදා හරි දවසක උඹ ගැන මට දකින්න දැනගන්න අහන්න ලැබුණොත් කලින් කී දඬුවම උඹට ලබා දෙනවා මම සහතිකෙන්ම. මහා හඬින් වේගෙන් කියාගෙන යද්දී මාල්නී ඔළුව පහත් කරගෙන නිහඬ වුණයි ගුරුන්නාන්සේ හිතුවේ යකා යටත් වූ බවයි. නමුත් ඔහු දැනගෙන හිටියේ නෑ. ඔහු විශ්වාස කළෙත් නෑ. සතරවරන් දෙවියන්ටත් කීකරු නොවී මේ යකා කල්ප කාලාන්තරයක් පෙරම් පුරලා බලාපොරොත්තු වුණ මේ නර ප්‍රාණයක් අරගෙන මිසක් හිස් අතින් පිටමන් වෙන්නේ නැති වෙයි කියලා. යකා නිහඬ වුණේ අවස්ථානුකූලව පමණයි කියලා. ගුරුන්නාන්සේ දැනගනිද්දි වෙන්න ඕන හැම දෙයක්ම වෙලා ඉවරයි. යකා නම් එදා දැනගෙන ඉන්නේ නැති. වචනින් බලෙන් වගේ කියවගෙන යකාගෙන් පොරොන්දුවක් ගත්තේ නැවතත් මේ ආතුරයට එයාගේ දරුවන්ට කරදරයක් නොකරන බවටයි. යකා එහෙම වචනයකින් පොරොන්දුවක් වුණාට පස්සේ තවත් බලගතු මන්තර කීපයකින්ම යකාගේ නිදහස සීමා කරවලා යන එන තැන් සීමා කරවලා යකාව නිදහස් කරපු ගුරුන්නාන්සේගේ මූණ දිහා ටිකක් වෙලා යනකම් බලන් ඉඳපු යකා මාලනීගේ ඇඟින් පිටත් වුණා. තොවිලි ඉවර කළා සෙත් සාන්තියකුත් කරපු ගුරුන්නාන්සේ වැඩි හොඳට ආරක්ෂාවකුත් ගේ 4 කොනට කළා හැකිතරම් මාංශයෙන් තොර වෙලා පන්සිල් වලට ලම් වෙලා ජීවත් වෙන්න මාලනීට සහ සරත්ට දැඩි ලෙස අවවාද කරලා ගෙදරින් පිටත් වුණා. යමින් ගමන් සිරිපාල ගුරුන්නාන්සේවත් හම්බ වෙලා යන්න කියලායි ගියේ. සිරිපාල ගුරුන්නාන්සේගේ අසනීප තත්ත්වය වැඩි වෙලා කලින්දා හවස
එයාගේ පුතා තමන්ගේ ගෙදරට ගුරුන්නාන්සේව රැගෙන ගිය බව ගමේ කෙනෙක්ගෙන් දැනගත් විමලසේන කෙලින්ම ගෙදර එන්න බලා පිටත් වුණා. එමින් ගමන් තමන්ගේ බිරිඳවත් ඇගේ මහගෙදරින් එකතුවරගත්ත විමලසේන ගුරුන්නාන්සේ ගෙදරට පයින්ම කළේ කිසිම මළගිය ප්‍රාණයකුට ඇතුල් විය නොහැකි ලෙස වත්තේ 4 කොට ප්‍රබල මන්තර යොදලා ආරක්ෂාව තර කිරීමයි. ගේ 4 කොනත් එවැනි විදියටම මන්තරවලින් ආරක්ෂා කිරීමයි. ඉන්පසුව කිසිම හැලහොල්මනක් කරදරයක් විශේෂ සිදුවීමක් සිදු නොවී බොහෝ නිශ්ශබ්ද මාස කිහිපයක් ගෙවුනත් විමලසේන ඒ භයානක යකා ගැන තව අවධානය අඩු කළේ නැහැ. කාලයක් කිසිම කරදරයක් නැතිව ජීවත් වුණ විමලසේනට හිරහුණා ලැබුවේ තම බිරිඳට දරුවෙක් ලැබෙන්න මාස 8කුත් නික්මෙද්දී. තම බිරිඳ ඉන්න තත්වෙන් ඇය තනි කරලා ගමෙන් පිට නොවෙන්න විමලසේන ගුරුන්නාන්සේ තදින්ම හිතාගෙන හිටිය නිසා ඔහු ගමේ වැඩවලට ඇරුණම ගමෙන් කිසි පිට වැඩකට නොගිහින් හිටියා. එක දවසක් රෑජාමේ දොරට ගහන්න සද්දයක් ඇහුණු විමලසේන වහාම ගොස් දොර ඇරියේ මේ වෙලාවට ගෙදරට එන්න ගමේ අයෙක් බව දැනගෙනයි. ඒ හිතුවත් වගේ ගමේ ගැහැණු කෙනෙක්ට යකෙක් වැහිලා ලිඳට පනින්න දඟලනමයි කියලා පැවසුවත් විමලසේන කිව්වේ මට මේ රෑ ඉන්න හැටියක් නැහැ. ආතුරයව රෙද්දකින් ඔතලා පුටුවකට තියලා බඳින්න මම උදෙන්ම එන්න කියලයි. එළිවුණ හැටියෙම පණිවිඩකරුවෙකු යවලා බිරිඳගේ මව ගෙදරට ගෙන්න ගත්ත විමලසේන ගේ වටේ ආරක්ෂාවත් තර කරලා මම එනකන් කිසිම කෙනෙක්ට දොර අරින්න එපා යයි තදින් අවවාද කරලා රෑ වෙන්න කලින් එන්න බලාගෙන ගමේ කෙළවර තියෙන ආවේශ වුණ ආතුරයක් ගෙදරට ගියා. ඒ ගියත් විමලසේන ගුරුන්නාන්සිට සැරින් සැරේ අමුතු හැඟීමක් අමුතු සාංකාවක් හිතට එබෙන්න තිබුණා. හිතට වෙර අරන් තොවිලය කරලා ආතුරයව නිදහස් කරවලා සෙත් සාංශයක් කළා ගෙදර එන්න පිටත් වෙද්දී ඉරත් බැහැලා ගිහින්. වත්තට ඇතුළු වෙද්දී පළමුව වත්තේ 4 කොන පරීක්ෂා කිරීම විමලසේනගේ දිනචර්යාවේ කොටසක්. වත්ත වටේම ගිහින් ආරක්ෂාවට හානියක් නැති බව ස්ථීර කරගෙන ගේ දොර ළඟට ගිහින් බිරිඳගේ නම කියමින් දොර තට්ටු කළා කීප වරක්ම. බිරිඳගේ මවටත් කතා කරමින් දොරට තට්ටු කළත් ගේ ඇතුලෙන් හීනියටවත් හඬක් නැති නිසා ඔළුව පුපුරා නැගෙන භයංකාර සිතුවිලි එක්ක වේගෙන් දොර වැදමින් ඔහු දොර කඩාගෙන ගේ ඇතුළට ගියේ බිරිඳගේ නම කියා කෑ ගහමින්. හොල්මන් වගේ නැගී සිටින පුටුමේ සස්සෙන් රෑ අඳුර ගලන බිරිඳගේ කාමරයට ඔහු දිව්වේ අවසිහියෙන් වගේ. ඒ අඩාඳුරින් ඔහු දැක්කේ හොඳ සිහියේ මිනිසෙක්ට බැලිය හැකි දසුණක් නෙමෙයි. බිරිඳගේ දෙකඩ වුණ ශරීරය ඇඳේ පැත්තක ලේ ගංගාවක් මැද වැටිලා තියෙද්දි ඊට එහයින් බිරිඳගේ මවගේ ඔළුව නැති ශරීරය වැටිලා තියෙනවා. ගිය සැනින් දෑතින් හිස බදාගෙන එළියට ආපු ගුරුන්නාන්සේ මහ හඬින් කෑ ගහමින් මිදුලේ වැටිලා ඇඬුවා. ගමේ මිනිස්සු රෑන් පිටින් ගේ ඇතුලේ පිරෙද්දී වෙනත් අයෙකු දැව්වෙන් මල ගෙදර වැඩ කටයුතු කෙරෙද්දී කතා බහක් නැතිව බිම ඉඳගෙන ඈත බලන් ගුරුන්නාන්සේ කල්පනා කළේ කොහොමද මේක උනේ කියලයි. මැරුණු කුරුල්ලෙක්ටවත් වත්ත උඩින් පියාඹන්න බැරි තැනට ආරක්ෂාව කරලත් කොහොමද යකෙක් මගේ වත්තට රිංගුවේ? ඔහුට දැනුනේ ඔහුගේ ඔළුව විකාරයක් වේගෙන එනවා වගේ. මට ගෙදරට ආපු සිරිසේන ගුරුන්නාන්සේ වෙනත් කෙනෙකුගේ වාරුවෙන් විමලසේන ළඟට ආවේ. මෙහෙට වරෙන් උඹට යමක් පෙන්නන්න කියමිනුයි. අවසිහියෙන්ම නැගිටගත්තු විමලසේන සිරිසේන ගුරුන්නාන්සේ එක්ක ගියේ ගෙදර වප්පැත්තේ බිත්තිය ළඟටයි. අර බලපන් කියමින් උඩ අතට ඇඟිල්ලක් දික් කරපු සිරිසේන ගුරුන්නාන්සේගේ අත අනුව ගොස් ඒ දිශාව බලපු විමලසේන දැක්කේ අල්ලපු වත්තේ පොල් ගසක අත්තක් ලාවට වගේ තමන්ගේ ගෙදර වහලට රැමිලා තියෙන බවයි. මිනීමැරුම සියලු කාරණා පැහැදිලි වෙද්දී විමලසේනට මතක් වුණේ සිරිසේන ගුරුන්නාන්සේ කලින් දාක කියපු දෙයයි. මතක තියාගනින් විමලසේන, උඹට කවදා හරි පසුතැවෙන්න වෙයි. උඹ මූව බැන්දුවොත්